කෝලිති මගේ යාළුවන්ට ඔන්න අද අපි බලන්න යන්නේ 2026 උණු උණුවෙන්ම එළියට ආපු ගෝඩ් කියන තමන්ගේ එක හීනයක් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන පුංචි එළුවෙක්ගේ කතාවක්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව channel එකට පොඩි subscribe පාරකුත් දාගෙන අපි යමු මේ කතාව ආතල් එකේ බලන්න. ඔන්න එහෙනම් ඕගොල්ලන්ගේ කතාව. මේ කතාව පටන් ගන්නේ අපේ ප්‍රධාන චරිතය වුණ පුංචි එළු පැටියගෙන්. එයාගේ නම තමයි විල් හැරිස්. ඒතින් මේ විල්ලා එච්චර සල්ලිකාරයෝ නෙමේ. විල්ට ඉන්නේ අම්මා විතරයි. අම්මා වැඩ කරන්නේත් මේ වයිලන් නගරේ තියෙන පුංචි රෙස්ටුරන්ට් එකක. ඒතින් මේ නගරේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රීඩාවක් තමයි බාස්කට්බෝල් ක්‍රීඩාව. ඒකත් අපි දන්න බාස්කට්බෝල් නෙමේ. ටිකක් විතර දරුණු බාස්කට්බෝල් ක්‍රීඩාවක්. විලුත් ඉතින් මේ බාස්කට්බෝල් ක්‍රීඩාවට පාත්ත විදියට ආස කෙනෙක්. කොහොමරි අම්මටද පුළුවන් වෙලා ඒ තරඟයක් බලන්න යන්න ටිකට් දෙකක් අරගන්න. විල් නම් ඒක දැකලා මාරම විදියට සතුටු වුණා. මොකද අත තමයි එයාගේ ජීවිතේ පළවෙනි වතාවට බාස්කට්බෝල් තරඟයක් බලන්න යන්නේ. ඉතින් මේ වෙනකොට මේ තරඟයේ ඉන්න දක්ෂම කණ්ඩායම තමයි මේ වයිලන් නගරේ නියෝජනය කරන කණ්ඩායම. මොකද මේ කණ්ඩායමේ ඉන්නවා ජෙට් ෆිල්මෝර් කියන මෙන්න මේ බ්ලැක් පැන්තර්. එයා ඇත්තටම ගෑනු කෙනෙක්. හැබැයි ඉතින් එයා ගොඩක් වේගවත්. කාටවත් එයා අල්ලනවා තියා හිතන්නවත් බෑ. එයාව තමයි බාස්කට්බෝල් වල ගෝඩ්. ඒ කියන්නේ දෙවියෝ හැටියට නම් කරලා තියෙන්නේ. කොහොමරි එයාව දැක්ක අපේ පුංචි විලුත් අම්මට කිව්වා දවසක මමත් ඔතන ඉඳීවි. මම ලොකු වුණාම ජෙට් ෆිල්මෝර් වගේම වෙනවා කියලා. ඒ සිද්ධියෙන් පස්සේ අවුරුදු 10ක කාලයක් ගෙවිලා ගියා. පුංචි විලුත් දැන් ලොකු වෙලා. හැබැයි එයා පොඩි කාලේ හිතන් ඉඳපු විදියට තාම එයාට බාස්කට්බෝල් තරඟකරුවෙක් නම් වෙන්න බැරි වෙලා. එයා දැන් ජීවත් වෙන්නෙත් කුලියට ගත්ත කාමරයක. හැබැයි ඉතින් පොර මාස 2-3කින් ඒකේ කුලිය නම් ගෙවලා නැහැ. හැමදාම ගෙවල් අයිතිකාර මීයට මොකක් හරි බොරුවක් කියලා පැනලා යන එක තමයි කරන්නේ. විලුත් මේ වෙනකොට වැඩ කරන්නේ එයාගේ අම්මා වැඩ කරපු රෙස්ටුරන්ට් එකේමයි. ඒත් අම්මට මොකක්ද උනේ කියලා අපි තාම දන්නේ නැහැ. මේ කාලේ වෙනකොට බාස්කට්බෝල් පැත්තෙනුත් හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. මොකද ඒ කාලේ මේ නගරේ කණ්ඩායම වුණ තෝරන්ස්ලා තමයි දක්ෂම කණ්ඩායම උනේ. හැබැයි දැන් වෙනකොට එයාලා තමයි දුර්වලම කණ්ඩායම වෙලා ඉන්නේ. අපි ඒ කතාව පොඩ්ඩක් පැත්තකට දාලා ආයෙමත් විල්ගේ පැත්තට එමු. එයා ඉතින් මේ කඩේ වැඩ කරන්නේ ඩිලිවරි බෝයි කෙනෙක් හැටියට. කොල්ලට ඉතින් හොඳට බාස්කට්බෝල් පුළුවන් නිසා එයා කෑම ඩිලිවරි කරන්නෙත් ඒ විදියටම තමයි. කොහොමරි ඒ වැඩවලට පස්සේ කොල්ලා කෙලින්ම ගියේ එයාගේ අතිජාත මිත්‍රයෝ දෙන්නව හම්බ වෙන්න. එයාලා ඒ වෙනකොටත් තෝරන්ස්ලගේ පරදින මැච් එකක් බල හිටියේ. මෙතන හිටිය හනානන් කිව්වේ ජෙට් ෆිල්මෝර්ගේ කාලේ දැන් ඉවරයි. අනිත් ටීම් එකේ මේන් තමයි දැන් කෝඩ් එකේ වැඩකාරයා කියලා. විල් ඉතින් ඒ තරඟය බලන්න නැතුව නගරේ තියෙන බාස්කට්බෝල් කෝඩ් එකට ගියා එයාගේ පුහුණු වීම් ටික කරන්න. මේම ටික වෙලාවක් පුහුණු වීම් කරනකොට එතෙන්ට ආව නගරේ ඉන්න නසරානිම සෙට් එක. එයාලා ඉතින් විල්ව සෙල්ලමට අරගන්නේ නැහැ. මොකද එයාලා කියන්නේ මේක පොඩි උන්ට කරන්න පුළුවන් ක්‍රීඩාවක් නෙමෙයි කියලා. පොඩි උන්ට කිව්වේ ඇඟෙන් පොඩි අයට. විල් ඉතින් ඒ සෙට් එකට ඕන මගුලක් කරගන්න කියලා ආයෙමත් බෝඩියෝ පැත්තට යන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් තෝරන්ස්ලත් මේ වෙනකොට එයාලා සෙල්ලම් කර හිටපු තරඟය පරාද වෙලා. රසිකයෝන්ගෙන් නම් ජෙට් එකකට එච්චර හොඳ ප්‍රතිචාර හම්බුනේ නැහැ. එයාලා ජෙට් කිව්වේ දැන්වත් විශ්‍රාම ගන්න. ඔය තැන වෙන කෙනෙක්ට දීලා කියලා. ජෙට් ඉතින් ඒ ලැජ්ජාව මැද්දෙන් කෙලින්ම ගියා මේ ටීම් එකේ අයිතිකාරයා වුණ ෆොලෝව හම්බ වෙන්න. පොර ඇවිල්ලා ඌරෙක්. ජෙට් එයාට කිව්වේ මට මේ තරඟ දිනන්න බැරි. ඔයා මාව මානසික ලෙඩ්ඩුයි වැඩ බැරි අයයි මැදට දාලා තියෙන නිසා. ඒක නිසා මට මේකට හොඳ අය සෙට් එකක් අරගෙන දෙන්න කියලා. ෆොලෝ නම් ඒ කතාව ආතල් එකට ගත්තා වගේ පෙනුනේ. අනිත් පැත්තෙන් විලුත් ෂේප් එකේ බෝඩිම ළඟට ගිහිල්ලා ඒක ඇතුළට රිංග ගන්න හැදුවත් ඒ වැඩේ හරි ගියේ නැහැ. මොකද එයා වහුණා ගෙවල් අයිතිකාරයා වුණ ෆ්‍රෑන්ක්ට. ෆ්‍රෑන්ක් කියන්නේත් නරක කෙනෙක් නෙමෙයි. එයා විල්ට කිව්වේ මට කන්න දෙන්න පවුලක් ඉන්නවා. ඒක නිසා මට තව කෙනෙක්ව බලා ගන්න අමාරුයි කියලා. ෆ්‍රෑන්ක් කියන කතාව ඇත්ත තමයි. මොකද එයාට ඉන්නෙත් පොඩි පවුලක් නන් නෙමෙයි. කොහොමරි ෆ්‍රෑන්ක් කිව්වේ සල්ලි ගෙවා ගන්න බැරි වුණොත් මම මේ කාමරේ වෙන කෙනෙක්ට දෙනවා කියලා. විල්ටත් ඉතින් දැන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා එයා උදේ පාන්දරින්ම යාළුවෝ දෙන්නත් එක්ක සපත්තු කඩේ පැත්තට ගිහිල්ලා කොල්ල ළඟ තිබ්බ වටිනාම සපත්තු දෙක ඒ කඩේට විකුණලා දැම්මා. ඒත් එක්කම කට්ටිය දැක්කා සෝෂල් මීඩියා වල ලයිව් එකක් යනවා මේන් එයාලගේ බාස්කට්බෝල් කෝඩ් එකට ඇවිල්ලා නගරේ ඉන්න හැම කෙනෙක්ටම එයා අභියෝග කරනවා කියලා.
මේ සෙට් එකත් ඒක දැක්ක විතරයි දඩ බඩ ගාලා සල්ලිත් අරගෙන කෝඩ් එක පැත්තට දුවන්න පටන් ගත්තා. මේන්නේ වෙනකොට කෝඩ් එකේ සුපිරි වැඩ කෑලි ටිකක් දානවා. නගරේ ඉන්න කාටවත් එයාව පරාද කරන්න නම් බැරි වුණා. ඒ විතරක් නෙමේ එයා මේ නගරයට ලැජ්ජ කරන්න පටන් ගත්තා. කියන්නේ නම් බාස්කට් බෝල් ඉපදුනේ මේ කියලා. හැබැයි මාව පරාද කරන්න පුළුවන් එක්කෙනෙක්වත් මෙහෙ නෑ කියලා. ඒතෙන්ට ආපු විල්ටත් ඒකට හොඳට ඕම් මලපැන්නා. ඉතින් එයා මේන්ගේ ඉස්සරහට ගිහිල්ලා එයාට අභියෝග කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේන්නම් ඒ අභියෝගයට කැමති උනේ නෑ. මොකද පොඩි එළුවෙක් එක්ක එයාට හැප්පෙන්න ඕන නැහැ කියලා. විල් හැබැයි ඒවට සැලුන්නේ නෑ. එයා සපොත්තු දෙක විකුණපු සල්ලි ඔට්ටුවට දාලා කිව්වා මං ඔයාව පරාද කරනවා කියලා. මේනුත් ඉතින් ඒකට කැමති වෙලා විල්ට කිව්වා මුලින්ම ලකුණු 3ක් ගන්න කෙනා මේ තරඟය දිනනවා කියලා. කොහමරි තරඟය පටන් අරගෙන විල් පළවෙනි ලකුණ ගත්ත කිසිම ගේමක් නැතුව. විල් ඉතින් ඒකට මේන්ට පොඩි කින්ඩියකුත් දාලා දෙවනි ලකුණ ගත්ත මෙන්ව බිමත් වට්ටලා. බලන් හිටපු කට්ටියත් මේන්ට වීලු කරන්න පටන් ගත්තා පොර එළුවෙක්ට පරදින්නේ යන්නේ කියලා. මේන්ටත් ඉතින් දැන් ලැජ්ජ වෙන්න බෑනේ. පොර ඉතින් කොල්ලගේ ඔළුවට එක එක දේවල් දාලා එයාගේ හයියත් පෙන්නලා කොල්ලා ඉතින් කොහොම හරි බෝලේ අරගත්තා. ඊට පස්සේ හරිම ලේසියෙන් ලකුණු 3ක් අරගත්තා. විල් ඉතින් එතනම බිම. මේන් ඊට පස්සේ වැටිලා හිටිය කොල්ලට අත දික් කරා. හැබැයි කොල්ලව නැගිටවන්න නම් නෙමේ ඔට්ටුවට දාපු සල්ලි ටික අරගන්න. අන්තිමේට ඉතින් කොල්ලගේ මෝඩ වැඩ නිසා කුලිය ගෙවා ගන්න තිබ්බ සල්ලි ටිකත් නැති කරගත්තා. දැන් ඉතින් සල්ලිත් නැති නිසා කොල්ලා හොරෙන් කාමරේ ළඟට ගියත් ඒ වෙනකොටත් ෆ්‍රැන්ක් මහත්තයා ඒ කාමරේ වෙන කෙනෙක්ට දීලා තිබුණා. කොල්ලා ඉතින් එයාගේ බෑග් එකත් අරගෙන එයාගේ අතිජාත මිත්‍රයෝ දෙන්න ඉන්න තැනට ගියා. හනානම් ඒ අස්සේ විල් මේන්ව පරාද කරපු කෑල්ල අරගෙන මීම්ස් එක්කුත් හදලා. කොහමරි ඉතින් විල් තැනක් හොයාගන්නකම් එයා මේ ගෙදර ඉන්න තීරණය කරා. හැබැයි ඉතින් ඒක එච්චර පිරිසිදු කාමරයක් නන් නෙමෙයි. ඒ අස්සේ කන ළඟින් කෝච්චිත් යනවා. මේ විදියට ඊළඟ දවසත් උදා වෙලා විල් එයා වැඩ කරන කඩේ පැත්තට යන්න පටන් ගත්තා. මේ යන අතරේ පාරේ ඉන්න හැමෝම විල්ට සුබ පතන්න පටන් ගත්තා. එයා කඩේ ළඟට යනකොට එතන සුපිරි කාර් එක්කුත් නවත්තලා තිබුණා. ඒකේ ඇවිල්ලා තිබුණේ වෙන කවුරුත් නෙමේ තෝරන්ස් ටීම් එකේ අයිතිකාරයා වුණ ෆෝලෝ. මොකද විල් ඊයේ දාපු වැඩ කෑල්ල අන්තර්ජාලය පුරාම උණු කැවුම් වගේ වෛරල් වෙලා. ඒක නිසා ෆොලෝ මේ ලෑස්ති වෙන්නේ විල්ගේ ප්‍රසිද්ධියත් එක්කම එයාව ටීම් එක ඇතුළට ගන්න. විලොත් ඉතින් අවුරුදු ගානක් තිස්සේ බලන් හිටියේ මේකටනේ. කොල්ලා ඉතින් ඒකට එක පයින්ම කැමති වෙලා ෆොලෝ දුන්න ගිවිසුමත් අස්සම් කරලා දැම්මා. කොහමරි උදෙන්ම නැගිට ජෙටුත් නිවුස් වලින් දැක්ක එයාලගේ ටීම් එකට ෆොලෝ අලුත් කෙනෙක්ව අරගෙන කියලා. එයා නම් හිතුවේ ඒ කිඹුලෙක් ගෝරිල්ලෙක් වගේ ලොකු සතෙක් වෙන්න ඇති කියලා. හැබැයි ඉතින් ඒ එළුවෙක් කියලා දැනගත්තාම කෙල්ලට හොඳට මල පැනලා කෙල්ලින්ම ගියා ෆොලෝව හම්බ වෙන්න. ඒ විතරක් නෙමේ එළුවෙක්ව අපේ ටීම් එකට ගන්න එක අපිට අවනම්බුවක් කියලා ජෙට් ෆොලෝට හොඳටම කෑ ගහන්න පටන් ගත්තා. හැබැයි ඒ වෙනකොටත් විල් එතන පුටුවක ඉඳගෙන හිටියේ. ෆොලෝ ඊට පස්සේ ඩබලව යවුවා මාධ්‍ය සාකච්ඡාවක් පැත්තට. විල්ගේ නම් ඉතින් මේ පළවෙනි මාධ්‍ය සාකච්ඡාව නිසා එයාට ඒක හරියටම කරගන්න බැරි වුණා. ඒක ඉවර වෙලා එළියට එනකොට විල්ට හම්බ වුණා කණ්ඩායමේ ප්‍රධාන වගේම එකම පුහුණුකරු වුණ කෝච් ඩෙනිස්ව. හැබැයි ඉතින් ජෙට් නම් එයාව ගණන් ගන්නවත් නැහැ. මොකද එයා සෙල්ලම් කරන්නේ එයාට ඕන විදිහට. ඩෙනිස් ඊට පස්සේ විල්ව එක්කන් ගියා තෝරන්ස්ලගේ ලොකර් රූම් එකට. විල්ට නම් ඒ තැන දැකලා පිස්සු ඇදුනා. ඒ වගේම එතන විල්ගේ නම ගහපු තෝරන්ස් ජර්සියක් වගේම ෆිල්මෝර් 13ස් කියන අලුත්ම සපත්තු කුට්ටමත් තිබුණා. කොහමරි අද පටන් ගන්නවා කලාපීය වශයෙන් සංවිධානය කරන බාස්කට් බෝල් තරඟාවලිය. මේ තරඟාවලිය තියෙන්නෙත් අමුතු කෝඩ්වල. අමුතු ඒවා කියන්නේ ගිනි කන්දක් උඩ ගල්ලෙනක් ඇතුලේ වැලිගුණාටු තියෙන තැනක හිම කන්දක් උඩ අයිස් වල ඒ වගේම අද තරඟයේ තියෙන්නේ ග්‍රීන් හවුස් එකක් ඇතුලේ. ග්‍රීන් හවුස් එකේ නම් මේ වෙනකොට සෙනග පිරි ඉතිරි ගිහිල්ලා ඉන්නේ. ඒ විල් සෙල්ලම් කරනවා බලන්න. අපි දැන් චුට්ටක් ටීම් එකේ අනිත් අය ගැනත් බලමු. පළවෙනි කෙනා තමයි ඔලිවියා. එයා ඇවිල්ලා පැස්බරා කෙනෙක්. අනිත් කෙනා බෙල්ල දිග ජිරාෆ් කෙනෙක්. එයාගේ නම තමයි ලේනි. තුන්වෙනි කෙනා තමයි ආචි. එයාට නම් වදකාර දුවලා දෙන්නෙක්ම ඉන්නවා. අන්තිම කෙනා තමයි මෝඩෝ. පොර ඇවිල්ලා පිස්සු කටුස්සෙක්. හැබැයි ඉතින් ඒ සෙට් එකත් විල්ට නම් වැඩි කැමැත්තක් දැක්කුවේ නැහැ. ඒ වගේම කොල්ලට සෙල්ලම් කරන්න අවස්ථාවක් හම්බුනේත් නැහැ. මොකද ජෙට් එයාට අවස්ථාවක් දුන්නෙම නැහැ. කොල්ලට සිද්ධ වුණේ දිගටම බංකුවේ වාඩි වෙලා ඉන්න. කොහමරි එක දවසක උදේ ජෙට් ගියා ග්‍රීන් හවුස් එකට පොඩි ප්‍රැක්ටිස් පාරක් දාන්න. ඒ පස්සෙන් විලුත් එතෙන්ට ගිහිල්ලා තිබුණා.
එයා හදන්නේ කොල්ලත් මේ සෙල්ලමේ වැඩකාරයෙක් කියලා ජෙට්ට පෙන්වන්න. ජෙට් ඉතින් කොල්ලට පොඩි අභියෝග ටිකක් දුන්නා. ඒවත් ඉතින් ලේසි පාසු ඒවා නෙමේ පට්ට අමාරු ඒවා. හැබැයි ඉතින් අපේ විල් නම් ඒවා කිසිම ගාණක් නැතුව ඉවර කරා. අන්තිම අභියෝගයේදී විල් ජෙට්ට කිව්වා මම මේක හරියට කරොත් මට සෙල්ලම් කරන්න එක chance එකක් ඔයා දෙන්න ඕනේ කියලා. ජෙට්ුත් ඉතින් ඒකට කැමති වෙලා විල් බෝලේ විසි කරන්න හදනකොටම ඩෙනිස් ඇවිල්ලා කෑ ගහපු නිසා කොල්ලා හොඳටම බය වෙලා එයාගේ ඉලක්කෙත් වැරදුනා. කොහමරි මේ කට්ටියට ඊළඟ තරඟේ තියෙන ප්‍රාන්තයට යන්න සිද්ධ වුණේ ප්‍රයිවට් ජෙට් එකක. විල් නම් ඉතින් ජීවිතේට ප්ලේන් එක ගිහිල්ලා තිබුණේ නැහැ. කොල්ලට ඉතින් මේ ජෙට් එක දැක්කහම පාට සතුටක් ආවේ. මේම ටික වෙලාවක් යනකොට විල්ට මැසේජ් එකක් ආවා මේන් එයාට ලැජ්ජ කරලා පොඩි රැප් සින්දුවක් ගහලා කියලා. කට්ටියත් ඉතින් දඩ බඩ ගාලා ඒක මෙතන තිබ්බ ස්ක්‍රීන් එකට දාලා බලන්න පටන් ගත්තා. ඒ සින්දුව පුරාවටම ඉතින් තිබුණේ විල්ට මඩ ගහපු එක තමයි. කොහම හරි ඊට පස්සේ කට්ටියට පුළුවන් වුණා එයාලට නවාතැන් ගන්න තියෙන සුපිරි හෝටලයට යන්න. ඒ වගේම විල්ට ඒ හෝටලේ තියෙන සුපිරි කාමරයකුත් හම්බ වුණා. කොල්ලා ඉතින් ඒ කාමරේ එයාගේ අතිජාත මිත්‍රයෝ දෙන්නටත් පෙන්නලා ඒ ඩබලත් එක්ක කාමරේ ඇතුළට වෙලා මහා අයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ජෙට්ටත් ඉතින් ඒ සද්දෙට හොඳටම මල පැනලා විල්ගේ ෆෝන් එකත් කරලා දැම්මා. විල් ඉතින් ඒ වෙලාවෙත් ජෙට්ගෙන් ඇහුවා හෙට තරගෙදිවත් එයාට ග්‍රවුන්ඩ් එක ඇතුළට එන්න එක chance එකක්වත් දෙන්න බැරිද කියලා. ජෙට් ඉතින් ඒ වෙලාවේ නම් කින්ඩියට වගේ කොල්ලට කැමැත්ත දුන්නා. හැබැයි ඉතින් එයා කොල්ලට අවස්ථාවක් නම් දුන්නේ නැහැ. කොහමරි මේ තරඟේ තිබ්බේ සංකන් සිටි එකේ තිබ්බ ගල් ගුහාවක් ඇතුලේ. අනිත් හොඳම වැඩේ තමයි ඒ ගුහාවේ උඩ තියෙන උල් කොයි වෙලාවෙ කඩන් වැටෙයිද කියලා කියන්න බෑ. තරගේ මේ විදියට පටන් අරගෙන ටික වෙලාවක් යනකොට ජෙට් අතින් වැරද්දක් වෙලා ඒකට ෆවුල් එකක් දුන්නා කියලා මෙතන හිටිය විනිසුරට එයා කුණුහරුපෙම්ම බැන්නා. ඒ කරපු වැඩේ නිසා ජෙට් තරගෙන් එළියට යන්න වෙලා විල්ට අවස්ථාවක් හම්බුණා තරගයේ ඇතුළට යන්න. කෝච් ඩෙනිසුත් කිව්වේ මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ කලාතුරකින්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. හැබැයි ඉතින් මෙතන ඉන්න සද්දන්තයොත් එක්ක හැප්පෙන එක විල්ට එච්චර ලේසි වැඩක් නම් උනේ නැහැ. ඒ අස්සේ බෝලේ වැදිලා උඩ තිබ්බ උල් ටිකත් බිමට කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. පොන්චේ විලුත් ඉතින් ඒ වැටෙන උල් අස්සෙන් දුවලා ගිහිල්ලා කොහොම හරි බෝලේ අල්ලගෙන ඈත ඉඳන්ම බාස්කට් එක පැත්තට විදලා දැම්මා. බෝලෙත් ඉතින් උඩින් ගිහිල්ලා බාස්කට් එක ඇතුළටම වැටුණා. විස්තර විචාරකයොත් කිව්වේ මේ බාස්කට් බෝල් ඉතිහාසයේ ලකුණක් ලබාගත්ත පොඩිම ක්‍රීඩකයා විල් හැරිසන් වෙනවා කියලා. හැබැයි ඉතින් ඊළඟ ලකුණ නම් ගියේ අනිත් ටීම් එකට. ඒක නිසා විල් කෝච් ඩෙනිස්ගේ උපදෙසුත් අහලා ටීම් එකේ අනිත් අයත් එක්ක එකතු වෙලා අන්තිම ලකුණත් අරගත්තා. ඒ වැඩේ මේ තරඟය තෝරන්ස්ලා ජයග්‍රහණය කරා. කට්ටියටත් ඉතින් ඒකට මාර විදියට සතුටුයි. ඒ වගේම විල්ගේ ජනප්‍රියත්වයේ ඒකෙන් තවත් වැඩි වෙන්න පටන් ගත්තා. ජෙට් නම් ඒකට පාට තරහින් හිටියේ. මේ වෙලාවේ ටීම් එකේ අනිත් කට්ටිය විල්ව කතා කරගත්තා එයාලත් එක්ක කාඩ් සෙල්ලම් කරන්න එන්න කියලා. හැබැයි එයාලා ජෙට්ව නම් මේ සෙල්ලමට ගන්නෙ නෑ. මොකද එයාලා ජෙට්ට කැමතිම නෑ. එයා හැම වෙලාවෙම තනියම සෙල්ලම් කරනවා කියලා. ඒ වගේම මේ ටීම් එකත් අනිත් ටීම් වලින් අයින් කරන අය අරගෙන හදපු ටීම් එකක්. ඒක නිසා මෙයාලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ මේ තරඟාවලිය එයාලට දිනන්න පුළුවන් වෙයි කියලා. මේම ටික වෙලාවක් යනකොට ෆොලෝ කතා කරලා අද තරඟේ දිනපු එකට කට්ටියටම සුබපතලා හෙට පොඩි ප්‍රොමෝෂන් එකක් තියෙනවා ඒකට කට්ටියට ලෑස්ති වෙන්න කියලා කිව්වා. ඒ ප්‍රොමෝෂන් එකේ තිබුණේ ජෙට්ගේ තැන එයා විල්ට දෙනවා කියලා. හැබැයි ජෙට්ට නම් ඒ වැඩේ කරගන්නම බැරි වුණා. අන්තිමේට ඉතින් ප්‍රොමෝෂන් එක දමල ගහලා ජෙට් එතනින් එළියට යන්න පටන් ගත්තා. විලුත් ඉතින් එළියට ගිහිල්ලා එයත් එක්ක මේක ගැන පොඩ්ඩක් කතා කරන්න පටන් ගත්තා. ජෙට් කියන විදියට අනිත් අයට ඕන එයා අයින් වෙනවා දකින්න. හැබැයි ජෙට් ඕන එක සැරයක් හරි ශූරතාවය උස්සන්න. කොහමරි එළියේ හිටිය සත්තුත් ජෙට්ට හොඳටම කෑ ගහන්න පටන් ගත්ත නිසා විල් එයාව දඩ බඩ ගාලා එක්කන් ගියා නගරේ තිබ්බ කෝච්චියක් ඇතුළට. ජෙට් ඉතින් ඒක දැකලා කිව්වේ වයිලන් වල සත්තු දැන් එයාට ආදරේ නැහැ කියලා. විලුත් ඒක අහලා එයා ජෙට්ට එක්කන් ගියා එයා වැඩ කරපු රෙස්ටුරන්ට් එක ඇතුළට. එතන හිටිය අය නම් ජෙට්ට පාට විදියට ආදරේ. ඒ වගේම ජෙට් දැක්කා මේ රෙස්ටුරන්ට් එකේ හැමතැනම තියෙන්නේ එයාගේ සිහිවටන කියලා. ඒකෙන් ඉතින් ජෙට් තේරුම් ගත්තා මේ නගරේ තාමත් එයාට පට්ට විදියට ආදරේ කරන සෙට් එකකුත් ඉන්නවා කියලා. ජෙට් ඊට පස්සේ විල්ගෙන් ඇහුවා ඔයා මේ තැන ගැන දැනගත්තේ කොහොමද කියලා.
විල් එතකොට කිව්වේ මගේ අම්මා වැඩ කරෙත් මෙතන. හැබැයි යා ලෙඩ වෙලා මැරුණා. එදායින් පස්සේ මාව බලාගත්තේ මේ අය. මං දැන් මේ කඩේ ඩිලිවරි බෝයි කෙනෙක් විදියට වැඩ කරනවා කියලා. තව යා කිව්වා මගේ අම්මගේ හීනයක් තමයි මම බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වෙන එක කියලා. ජේටුත් ඉතින් ඒ කතා අහලා හරිම දුකෙන් වාහනයට නැගලා යන්න ගියා. හෙට අපි පුහුණු වීමේදී හම්බ වෙමු කියලා. ජෙට් ඉතින් ගෙදර ගිහිල්ලා එයාගේ ෆෝන් එකෙන් එක දේවල් බල ඉන්නකොට මේන් එකපාරටම ලයිව් එකක් යන්න පටන් ගත්තා. පොර ඉතින් ඒකනුත් විල්ට බයින් එක තමයි කරේ. හැබැයි ඉතින් අපේ ජෙට් එකපාරට මේ ලයිව් එකට සෙට් වෙලා එයාගේ ටීම් එක ගැන හොඳ කියලා මේන් මෙතන පච්ච කරලම දැම්මා. ජෙට් එකෙන් පස්සේ ගියා එයාගේ ටීම් එක හම්බ වෙන්න. ඒ විතරක් නෙමේ එයා කිව්වා මේ කට්ටියත් එක්ක එයා ටීම් එකක් විදියට වැඩ කරන්න කැමතියි කියලා. මොකද එයා මෙච්චරකල් සෙල්ලම් කරේ තනියම හින්දා. ජෙට් ඊට පස්සේ කෝච් ඩෙනිස්ට විසිල් එකක් දුන්නා. දැන් ඔයා තමයි අපිව පුරුදු කරන්න ඕන කියලා. ඩෙනිස්ටත් ඒක ආපුවාම පිස්සු ඇදුනා. පොර ඊට පස්සේ ටීම් එකේ අයට පෙන්නලා දෙන්න පටන් ගත්තා. එයාලා කණ්ඩායම ඇතුලේ මොන වගේ රෝල් එකක්ද කරන්න ඕන කියලා. ආචි කියන්නේ ටීම් එකේ ඉන්න ශක්තිවන්තයා. ඉතින් ඩෙනිස් එයාට බාර දුන්නා ටීම් එකේ කට්ටියව අනිත් අයගෙන් ආරක්ෂා කරන එක. ලෙනීට දුන්න බෝලේ උඩින් අරන් යන වැඩේ. මොකද එයා අනිත් අයට වඩා ගොඩක් උස හින්දා. ඔලිවියාට දුන්නේ බෝලේ හැමෝගෙම අතරින් අරන් යන වැඩේ. ජෙට්ට තමයි අමාරුම වැඩේ තිබුණේ. ඒ තමයි ටීම් එකේ අනිත් අයට බෝලේ පාස් කරන එක. මොකද එයාට බෝලේ ආවොත් එහෙම එයා ඒක කාටවත් ආයෙ දෙන්නේ නැහැ. විල්ටත් පුරුදු කරන්න පටන් ගත්තා ලොකු අය අතරින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මෝඩෝට නම් කිව්වේ හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න කියලා. කාටියත් ඉතින් ඩෙනිස් කිව්වා විදියටම කරලා හැම ගේම් එකක්ම දිනලා අන්තිම තරගය ළඟටම ආවා. තව එකක් විතරයි දිනන්න තියෙන්නේ අවසාන මහා තරගයට යන්න. මේ නම් ඉතින් තෝරස්ලගේ මේ නැවත නැගිටීම ගැන පාට තරහකින් හිටියේ. කාටිය ඊට පස්සේ ගියා ඊළඟ තරගයේ තියෙන අයිස් ක්‍රීඩාංගණයට. හැබැයි එතෙන්ට ගියා විතරයි එකපාරටම ජෙට්ගේ අතට කොලයක් ආවා. ඒක කිව්වා විතරයි ජෙට්ගේ මූණත් ටිකක් විතර අවුල් ගිහිල්ලා එයා ඉක්මනටම එන්නම් කියලා මෙතනින් ෂේප් එකේ මාරු වෙලා ගියා. තරගය පටන් ගන්න වෙලාවත් කිට්ටු වෙලා ජෙට් තාම ආපු නැති හින්දා විල් ගියා එයාව පොඩ්ඩක් හොයන්න. මේම හොයාගෙන යනකොට ජෙට් හිටියේ මේ ටීම් එකේ අයිතිකාරයා වුණ ෆොලොත් එක්ක. ෆොලෝ ජෙට්ට කිව්වේ මම මේ ටීම් එක වෙන කෙනෙක්ට විකුණුවා. අලුත් තෝරන්ස්ලා යන්නේ සංකන් සිටියකට. හැබැයි එයාලා ඔයාව නම් ගත්තේ නෑ. ඔයාට පුළුවන් දැන් නිදහසේ විශ්‍රාම ගන්න. හැබැයි මේ තරඟාවලියෙන් පස්සේ කියලා. ඒ අතර බීරි කතාව අහන් හිටිය විල් ජෙට්ට කිව්වේ මේ හැම දෙයක්ම අපි අනිත් අයටත් කියන්න ඕන කියලා. හැබැයි ඉතින් ජෙට් නම් ඒකට කැමති වුණේ නෑ. එයා කිව්වේ අපි මේක කියමු. හැබැයි මේ තරඟාවලියෙන් පස්සේ කියලා. කාට්ටිය ඊට පස්සේ අයිස් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා තරඟයට ලෑස්ති වුණා. හැබැයි ඉතින් තරඟය කරගෙන යනකොට ජෙට් නම් හිටියේ හොඳ සිහියෙන් නෙමේ. එයා ටීම් එකේ අනිත් අයටත් ගොඩක් බයින්න පටන් ගත්තා. තරඟ විරාමයේදීත් විල් කිව්වේ දැන්වත් අපි මේ අයට ඇත්ත කියන්න ඕන කියලා. ඒ ජෙට් නම් ඒකට කැමති වුණේ නැහැ. එයා කිව්වෙම ගේම් එකෙන් පස්සේ අපි මේක කියමු කියලා. කොහොමරි ඊළඟ වටයත් පටන් අරගෙන ඒකත් එච්චර හොඳ විදියට ගියේ නැහැ. ඒ ඇස්සේ කෝඩ් එක හදලා තිබ්බ අයිස් තට්ටුවත් කුඩු වුණා. දැන් නම් මේක හරියන්නේම නැති වැඩක් නිසා විල් අනිත් අයට කියලා දැම්මා අපේ ටීම් එක ෆොලෝ විකුණලා තියෙන්නේ. අපිට මේ තරඟාවලියෙන් පස්සේ සංකන් සිටි එකට යන්න වෙනවා කියලා. කාට්ටියත් ඉතින් ඒකට හොඳටම කලබල වෙලා කියව ගන්න අතරේ ජෙට් හොඳටම මල පැනලා මම මේ සෙල්ලම පරදින්නේ නැහැ කියලා කෝඩ් එක ඇතුළට ගිහිල්ලා තනියම සෙල්ලම් කරන්න පටන් ගත්තා. එයා ඒ කරන වැඩෙන් එයාගේම ටීම් එකේ අයට ගොඩක් තුවාල වෙන්න පටන් ගත්තා. හැබැයි ජෙට් ඒව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව දිගටම සෙල්ලම් කරලා තරඟේ ලකුණු සම තත්වයකට ගෙනාවා. අන්තිම ලකුණ විල් ගන්න ගියත් ජෙට් එයාව පැත්තකට තල්ලු කරලා දාලා එයා මේ ලකුණ අරගෙන මේ තරඟය ජයග්‍රහණය කරා. පස්සේ තමයි ජෙට්ට තේරුනේ එයාගේ මේ වැඩේ නිසා ටීම් එකේ අනිත් අයට ගොඩක් තුවාල වෙලා කියලා. තව එයාලා මේ ටීම් එකේ තව දුරටත් හිටියේ නෑ. එයාලා මේ ටීම් එක අතහැරලා දාලා මෙතනින් එළියට යන්න පටන් ගත්තා. විලුත් ජෙට් ළඟට ගිහිල්ලා කිව්වේ ඔයා තමයි මගේ කැමතිම ක්‍රීඩිකාව වෙලා හිටියේ අද වෙනකන් කියලා. කොහොමරි මේ විදියට කාලය ගෙවිලා යන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ටීම් එකේ කවුරුවත් හිටියේ සතුටින් නම් නෙමේ. අඩුම ගානේ ජෙට්වත් සතුටින් හිටියේ නැහැ. විල් ඊට පස්සේ හිමීට ගියා එයා පුරුදු වුණ පරණ බාස්කට් බෝල් කෝඩ් එක පැත්තට. එතන හිටපු වලහා විල්ව දැකලා කිව්වේ ඔයා දැන් ලෑස්ති වෙන්න ඕන නේද අවසාන මහා තරගයට කියලා.
හැබැයි විල් කිව්වේ ඔයා දැක්කේ නැද්ද අන්තිම තරඟය? ආයෙමත් ජෙට් අපිත් එක්ක සෙල්ලම් කරන්න එන එකක් නැහැ කියලා. ඒත් ඉතින් කොල්ලට ඒක කියලා කට ගන්න හම්බුනේ නැහැ. ජෙට් එතෙන්ට ඇවිල්ලා කිව්වා මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා. ජෙට් කිව්වේ එදා මට එහෙම දෙයක් උනේ ෆොලෝ මට වැඩකට නැති කෙනෙක් කිව්ව නිසා. මට ඒක හිතන එක නවත්ත ගන්නම් බැරි වුණා. මම ඔයාලා හැමෝටම ගොඩක් නරක විදියට සැලකුවා. ඒකට මට ගොඩක් සමා වෙන්න කියලා. විලුත් ඉතින් ඒක තේරුම් අරගෙන ජෙට්ට සමාව දීලා කිව්වා ඔයා තාමත් මේ නගරයට ශූරතාවයක් නැයයි කියලා. ජෙටුත් කිව්වේ අපිට අපේ ටීම් එක නැතුව ඒක දිනන එක අමාරු වැඩක් වෙයි කියලා. දෙන්න ඊට පස්සේ ටීම් එකේ අනිත් අයටත් කතා කරන්න පටන් ගත්තා. එයාලත් මේ දෙන්නව දැක්ක ගමන් එක පයින් කැමති වුණා ආයෙමත් ටීම් එකට එන්න. මේ විදියට අන්තිම තරඟයේ තියෙන දවසත් ආවා. ඒක තියෙන්නේ ගිනි කන්දක් උඩ ලාවා පිරුණු කෝඩ් එකක් මැද්දේ. මෙයාලට සෙල්ලම් කරන්න තියෙන්නෙත් මේන් ඉන්න කණ්ඩායමත් එක්ක. කොහොමරි මේම ටික වෙලාවක් යනකොට මේ මහා තරඟය පටන් ගත්තා. හැබැයි ඉතින් පළවෙනි ලකුණ ගත්තේ මේන්. ඒකත් විල්ගේ මූණට හොඳ පාරක් ගහලා. ඒ වගේම මේන් විල්ට සද්දෙකුත් දැම්මා ඔයා මේ සෙල්ලමට ගොඩක් පොඩි වැඩි කියලා. හැබැයි ඉතින් ඒ කතාවලට තෝරන්ස්ලා සැලුන්නේ නැහැ. මොකද මේන්ලට හිතා ගන්නවත් බැරි විදියට බෝලේ එහාටයි මෙහාටයි පාස් කරලා එයාලත් ලකුණක් අරගත්තා. තරගේ මේ විදියට කරට කර යනකොට ජෙට් විල්ව මේන්ගෙන් බේරගන්න ගිහිල්ලා එයාගේ කකුලට මොකක් හරි දෙයක් කරගත්තා. මේන්ට ඒකට ෆවුල් එකක් දුන්නෙත් නෑ. මොකද විනිසුරුව වැඩ කරන්නෙත් එයාගේ පැත්තට. ජෙට්ගේ කකුල බලලා මෙතන හිටිය ඩොක්ටර්ස්ලා කිව්වේ ඔයාට අය සෙල්ලම් කරන්න බැරි වෙයි. මොකද මේ කකුලට බර දෙන්න බෑ කියලා. ටීම් එකේ අයත් ඒකට හොඳටම කලබල වුණා. එයාලට ජෙට් නැතුව මේ තරඟය දිනන්න බෑ කියලා. හැබැයි ඉතින් විල් ලස්සන කතාවක් කරලා ඒ අයට පොඩි මොටිවේෂන් එකක් දුන්නා. මේක අපේ අන්තිම මැච් එක වුණත් අපි මේකෙන් අයින් වෙන්නේ ඒ අයට හොඳ තරඟයක් දීලා කියලා. කට්ටියත් ඒ කතාව අහලා පට්ට ගැම්මෙන් ආයෙමත් තරඟ බිමට ගියා. ජෙට් එයාගේ කකුලත් ඔතාගෙන ඩෙනිස් ළඟට වෙලා හිටියා. කොහොමරි තරඟේ ආයෙමත් කරට කර යන්න පටන් ගත්තා. මේන්ස්ලට මේ පාර තෝරන්ස්ලව නවත්තන එක එච්චර ලේසි වැඩක් උනේ නැහැ. මේන් ඊට පස්සේ ටයිම් අවුට් එකක් අරගෙන එයාගේ රසිකයොන්ට කියලා මේ තැන සම්පූර්ණයෙන්ම හොල්ලවන්න පටන් ගත්තා. එයා ඒ කරපු වැඩෙන් මේ කෝඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ ලාවත් උඩට එන්න පටන් ගත්තා. මේන්ලට ඒ වෙනස් වුණ කෝඩ් එක හොඳට හුරුපුරුදු වුණත් අපේ අයට එහෙමුනේ නැහැ. ඒ මදිවට මේන් විල්ට හොඳ පාරකුත් ගැහුවා. ඒකටවත් එයාට ෆවුල් එකක් දුන්නේ නැහැ. ඒ සීන් එක බලන් හිටපු අයටත් තේරුණා විනිසුරුවරුත් වැඩ කරන්නේ මේන්ලගේ පැත්තට කියලා. කොහොමරි මේ කේස් එක නිසා කණ්ඩායම් දෙක අතර ලොකු රණ්ඩුවක් යන්න පටන් ගත්තා. ආච්චි ඒ ඇස්සේ දුවගෙන ගිහිල්ලා මේන්ගේ පස්ස පැත්තටම ඇනලා දැම්මා. අන්න ඒකට නම් ආච්චිට ෆවුල් එකක් දුන්නා. ඒ මදිවට ආච්චිට තරගෙන් අයින් වෙන්නත් සිද්ධ වුණා. තරග නීතිවලට අනුව තෝරන්ස්ලට තරගේ ඉන්න නම් තරංකරුවන් 5 දෙනෙක් ඕන. දැන් මොකද්ද කරන්න කියලා හිත ඉන්නකොට ජෙට් නැගිටලා කිව්වා මම ආයෙමත් තරගයට එනවා කියලා. විල් නම් කිව්වේ ඒක හරියන්නේ නැහැ. ඒකෙන් වගේ කකුල තවත් අවුල්යයි කියලා. හැබැයි ජෙට් හදන්නේ මේන්ලව රවට්ටන වැඩක් කරන්න. ඩෙනිසුත් ඉතින් සෙට් එකට ඒ වැඩේට හරියනම ගේම් ප්ලෑන් එකකුත් හදලා දුන්නා. මේනුත් එයාගේ කට්ටියට කිව්වා හැමෝම ජෙට් ගැන අවධානයෙන් ඉන්න. මොකද එයා තමයි අන්තිම ලකුණ ගන්න කියලා. කොහොමරි මේ විදියට තරගය පටන් අරගෙන ජෙට් බෝලේ පාස් කරලා අනිත් අය ඒක මේන්ලගේ අතරින් ඉස්සරහට අරගෙන ගිහිල්ලා ආයෙමත් ජෙට්ගේ අතටම දුන්නා. ජෙටුත් ඒ බෝලේ අල්ලගෙන අන්තිම ලකුණ ගන්න හදනකොටම මේන්ගේ සෙට් එකේ හැම කෙනෙක්ම එයාව බ්ලොක් කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ඩෙනිස්ගේ ප්ලෑන් එකේ තිබ්බේ වෙනම දෙයක්. ජෙට් කෙලින්ම බෝලේ පාස් කරා විල්ගේ අතට. විල් ඉතින් ඒ බෝලේ අල්ලගෙන මේන්ලා ළඟට එන්න කලින් බෝලේ උඩින්ම යවුවා බාස්කට් එක පැත්තට. බෝලෙත් ඉතින් පාත්ත උඩක් ගිහිල්ලා අන්තිම තප්පරේදී බාස්කට් එක ඇතුළට වැටුණා. ඒ වැඩෙන් පළවෙනි වතාවට තෝරන්ස්ලට පුළුවන් වුණා ශූරතාවයක් දිනන්න. අපේ අය වගේම නගරයත් ඒකට පාට්ට විදියට සතුටු වුණා. විල් ඊට පස්සේ වැටිලා හිටිය මේන්ට අත දීලා යව නැගිටලා කිව්වා ඔයාගේ කොණ්ඩේ නම් ගිනි අරගෙන ඉවරයි කියලා. ජෙටුත් විල්ට කිව්වේ ඔයා තමයි මේ තරගේ දිනෙව්වේ. මේකට ඔයාගේ අම්මා ඔයා ගැන ගොඩක් සතුටු වෙයි කියලා. ඒ අස්සේ ෆොලොත් මෙතෙන්ට ආවා. හැබැයි යව බාර දුන්නා ආච්චිගේ දඟකාර දුවලා දෙන්නට. ෆොලොට් ඉතින් ඒ ඩබලගෙන් නම් බේරෙන්න බැරි වුණා. මේ වෙලාවේ තෝරන්ස්ලටත් එයාලගේ වටිනා කුසලානයත් හම්බ වුණා. කට්ටිය ඉතින් ඒ කුසලානේ එයාලගේ නගරයට අරගෙන ගියා. ඒක බලන්න නගරයේ හැම කෙනෙක්ම වගේ ඇවිල්ලා හිටියා.
විල් ඉතින් එයාට කතාවක් කරලා අන්තිමට කිව්වා අපිට මේ නගරයෙන් යන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි ඉතින් මෝඩෝ මයික් එක අරගෙන කිව්වේ අපි මේ නගරේ දාලා කොහෙවත් යන්නේ නැහැ. මොකද මෝඩෝ තමයි දැන් මේ ටීම් එකේ අයිතිකාරයා කියලා. ඒක අහපුවාම හැමෝම පුදුම වුණා. මෝඩෝ මේ මොකද්ද මේ කියන හතර බීරි කතාව කියලා. ඒක වෙලා තියෙන්නේ මේ ටීම් එක ගත්ත කෙනත් එක්ක මෝඩෝ කාඩ් සෙල්ලම් කරලා. පොර එකේ ඔට්ටුවට දාලා තියෙන්නේ ටීම් එකේ අයිතිය. මෝඩෝ දාලා තියෙන්නේ එයා ළඟ තියෙන බිත්තරේ. කොහොමරි මෝඩෝ ඒක දිනලා මේ ටීම් එකේ අයිතිය එයාට හම්බෙලා. කට්ටියටත් ඉතින් ඒකට පට්ට සතුටුයි. ඒ වගේම එයාලා ලොකු ගමනක් ඇවිල්ලා සතුටු වෙන මේ තැනින් මේ කතාව ඉවර වෙනවා. තවත් කතාවකින් හම්බෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.